කෘත්‍රිම බ්ලීචින් ක්‍රීම් පස්සේ ගිහින් ඔබේ සම විනාශ කරගන්න එපා. අද මම ඔබට කියන්න යන්නේ ලොකු ඉතිහාසයක් තියෙන රජකාලේ ඉඳන් කුමාරිකාවන් පවා තමන්ගේ සමේ පැහැපත් බව රකින්න පාවිච්චි කරපු ආයුර්වේදයේ තියෙන විශ්මිත රහසක් ගැන. ඒ තමයි පිණ්ඩ තෛලය. මේක තෙල් වර්ගයක් විතරක් නෙවෙයි, ඔබේ සමට ලැබෙන දිව්‍යමය සත්කාරයක්. බොහෝ දෙනෙක් අහනවා බ්ලීචින් ගාලා පිච්චුණු සමට මේක පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. ඔව්, පාවිච්චි කරන්න පුළුවන්. මෙහි තියෙන මීටි මගින් සමේ තෙතමනේ රඳවාගෙන වියලි බව නැති කරනවා. එමෙන්ම වැල් මදට නිසා ඔබේ සමට නැවතත් නිරෝගී රතු පැහැයට හුරු දීප්තිමත් බවක් ලැබෙනවා. රසායනික ද්‍රව්‍ය නිසා අඩපණ වුණු සමේ සෛල නැවත පණ ගන්වන්න මේට පුළුවන්. මොකක්ද මේ පිණ්ඩ තෛලය? පිණ්ඩ තෛලය කියන්නේ තල තෙල් පදනම් කරගෙන ස්වභාවික ඖෂධ වර්ග කිහිපයක එකතුවෙන් හදන ප්‍රබල සංයෝගයක්. මෙහි තියෙන විශේෂත්වය තමයි මේට එකතු කරන මීටි. ඒ නිසා වෙනත් තෙල් වලට වඩා මෙහි ඝනකම වැඩි. එමෙන්ම වැල් මදට නිසා මේට ලැබෙන්නේ රතු පැහැයට හුරු ආකර්ශනීය වර්ණයක්. සමට ලැබෙන විශ්මිත ප්‍රතිලාභ. දැන් අපි බලමු ඇයි අපි පිණ්ඩ තෛලය සමට පාවිච්චි කරන්න ඕනේ කියලා. ස්වභාවිකව සම සුදු කිරීම. Natural skin lightening. මෙහි අඩංගු වැල් මී වල තියෙන ග්ලයිසිරිසින් සංයෝගය මගින් සමේ ඇති අඳුරු ලප ඉවත් කරලා හානිකර බ්ලීචින් රහිතව සමට රන්වන් පැහැපත් බවක් ලබා දෙනවා. තරුණ බව රැකදීම. වැල්මී සහ ඉරමුසු වල තියෙන ඇන්ටිऑක්සිඩන්ට්ස් මගින් සම රැලි වැටීම සහ එල්ලා වැටීම පාලනය කරලා සම නිතරම තරුණව තබා ගන්නවා. සමේ තෙතමනය. මොයිස්චරයිසිං. මීටි සහ ඉරමුසු මගින් සම වියලීම වළක්වා සමේ තෙතමනය ආරක්ෂා කර දීප්තිමත් බවක් ලබා දෙනවා. කුරුලෑ සහ ලප කැලැල් මැකීම. මෙහි ඇති ප්‍රතික්ෂූද්‍ර ජීවී ගුණය නිසා සමේ ඇතිවන කුරුලෑ, බිබිලි සහ දද කුෂ්ඨ ඉතා ඉක්මනින් සුව කරනවා. ශාරීරික සුවතාවිය සහ රෝග සුව කිරීම. සමේ සුන්දරත්වයට වගේම පිණ්ඩ තෛලයේ තවත් රෝග රැසකට සහනයක්. ආත්‍රයිටිස් සංධි වේදනාව සහ ඉදිමුම අඩු කිරීමට මේ ප්‍රබලයි. යටිපතුල් පැලීම සහ දැවිල්ල, අධික විලුඹ පැලීම සහ දැවන පාද සින්ඩ්‍රෝමය සඳහා රාත්‍රී නිින්දට පෙර පිණ්ඩ තෛලය ආලේප කිරීමෙන් පුදුම සහගත සහනයක් ලැබෙනවා. මානසික සහනය. කාර්යබහුල දවසක් අවසානයේ පිණ්ඩ තෛලයෙන් කරන සම්බාහනයක් ඔබේ ගත වගේම සිතත් නිවනවා. භාවිතා කරන ආකාරය. ඔබට පුළුවන් ස්නානයට පෙර හෝ ස්ටීම් බාත් එකකට කලින් ශරීරයේ මේ ආලේප කර සම්බාහනය කරන්න. මුහුණේ කුරුලෑ හෝ ලප තියෙනවා නම් එම ස්ථානවල පමණක් ආලේප කරන්නත් පුළුවන්. මේ සම්පූර්ණයෙන්ම ස්වභාවික නිසා බාහිර ආලේප කිරීමේදී කිසිදු අතුරු ආබාධයක් ඇතිවන්නේ නැහැ. ඉතින් රසායනික ද්‍රව්‍ය පස්සේ නොගිහින් අපේ හෙළ ආයුර්වේදයේ තියෙන මේ වගේ වටිනා දේවල් වලින් ප්‍රයෝජන ගන්න. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනව නම් ෂෙයා කරන්න. තවත් මෙවැනි රහස් දැනගන්න අපේ channel එක subscribe කරන්න.